This channel does not promote or encourage any illegal activities. All contents provided by this channel is meant for educational purpose only. Welcome to LD Tech SL YouTube channel. ඉතින් අද අරන් ආවේ අලුත්ම mod review එකක්. ඉතින් මේ mod එක ගැන කියන්න කලින් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඉන්නවා මුලින්ම. ඉතින් ඔන්න mod එකක් අරන් ආවා ආයිත්. ඉතින් මේ mod එක data hackers අපේ කවිෂ්කගේ mod එකක්. ඉතින් para models ලට කියන්නේ මේක අරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ WhatsApp එක ඔයාලගේ mod එක මේක තව ඩෙවලොප් කරලා ඔයාලට පුළුවන් YouTube දාන්න රිලීස් කරන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ mod එක ගැන කිව්වොත් මේකේ antivirus buttons වලට අමතරව extra features ගොඩක් add කරලා තියෙනවා. පට්ටම වැඩ කැලි ගොඩක් තියෙනවා. ඉතින් call එකේ ඉන්න ගම voice record යවන්න පුළුවන් වගේ ගොඩක් වැඩ කැලි ටිකක් මේකේ තියෙනවා. හරිද? ඉතින් මේක අරගෙන ඔයාලට පුළුවන් තව දේවල් add කරලා ඔයාගේ mod එක විදියට රිලීස් කරන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක දාලා තින්නේ free mod කරන්න. ඉතින් මේකේ package name හතරක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ main video එක මම link එක description එකේ දාලා තියෙන්නම්. ඒකට ගිහිල්ලා ඒකෙන් download කරගන්න පුළුවන් කැමති package name එකට අදාළව mod එක. ඉතින් මම නම් දැන් com.gb WhatsApp කියන එක තමයි download කරගෙන තියෙන්නේ review එක කරන්න. හරි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු mod එකට මොන වගේද කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට mod එකට ඇතුළට යනකොට dark mode එකේ මෙන්න මේ වගේ පෙනුමක් තියෙන්නේ. icon වෙනස් කරලා තියෙනවා උඩ තීරුවේ icon ටික. ඉතින් මම මෙතනින් light mode එකකට මාරු වෙලා පෙන්නන්න කොයි වගේ පෙනුමක්ද light mode එකේදී තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි light mode එකේ සාමාන්‍ය WhatsApp එකක් විදිහට මේක පාවිච්චි කරන්නත් පුළුවන් කැමති කෙනෙක්ට. නැත්නම් මේක mod කරලා දාන්නත් පුළුවන් කැමති කෙනෙක්ට. හරි. මම මෙන්න විදිහට ආයි dark mode එකට දාගත්තා. ඊට පස්සේ මෙතන icon ටික වල පේනවා. ඉතින් මේවයින් add account එක ඔක්කොම තියෙනවා hide chat එක. ඊට contact us කියන එකෙන් ඔයාලට පුළුවන් data hackers contact කරගන්න. ඒ වගේම මෙන්න මෙතන data hackers mod කියන එකෙන් ඔයාලට පුළුවන් privacy එකට යන්න. ඉතින් ලස්සන privacy එකක් තියෙනවා. ටිකක් දිග privacy එකක්. ඉතින් මේකේ උඩම තියෙනවා enemy buttons ටික, antivirus buttons ටික තියෙනවා මෙන්න මෙතන. ඉතින් ඔයාලට මේවා on කරලා spam වලින් බේරෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ bot virus fix button ටිකක් තියෙනවා. ඊට පස්සේ voice duration button ටික තියෙනවා. extra features ටිකක් add කරලා තියෙනවා මෙන්න මෙතන. fake admin auto forward වගේ දේවල්. ඉතින් ඒව ඔයාලා දන්නවා කලින් mod වලත් data hackers ගේ මේවා තිබුණා. ඉතින් මෙන්න මේ reply to text when mentioned කියන එකටත් ඔයාලා කැමති එකක් දෙන්න. එතකොට කවුරු හරි mention කරොත් auto reply එකක් වැටෙනවා මේ දෙන message එක. ඊට පස්සේ මෙතන තියෙනවා more features. මෙන්න මෙතන තමයි ගොඩක් වැඩ කැලි ටික දාලා තියෙන්නේ. ඉතින් මේක මම එකින් එක කියන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන නිසා ඔයාලා බලන්න ගොඩක් දේවල් තියෙනවා මෙතන. call එකේ ඉන්න ගමන් voice record යවන්න පුළුවන් වගේ දේවල් buttons විදියට add කරලා තියෙනවා. ඉතින් මෙතන group end එක ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් ඔයාලා එකින් එක කියවලා බලලා අදාළ button එක on කරගෙන ඔයාලට මේක use කරන්න පුළුවන්. ඉතින් හොඳට බලලා on කරලා ඒ දේවල් කරගන්න. ඉතින් තව දෙයක් මේකේ button on කරගෙන වැරදිලාවත් group වලින් left වෙන්න එපා. එතකොට group එකෙන් end වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් මතක තියාගෙන මේ mod එක පාවිච්චි කරන්න. අවශ්‍ය වෙලාවට විතරක් buttons on කරලා ඒ අදාළ වැඩේ කරගෙන ආයෙත් button off කරන්න අමතක කරන්න එපා. හරි. ඉතින් හරි මෙතනින් back වුණාට පස්සේ ආයෙත් අපි privacy එකට ගියාට පස්සේ ඉතින් සාමාන්‍ය දේවල් ටික තමයි ආයෙත් තියෙන්නේ. මම මේවා එකින් එක කියන්න යන්නේ නැහැ. ඔයාලා check කරලා බලන්න. මම විශේෂම දේවල් විතරයි මේකේ review කරන්න. ඉතින් මම මේ විදිහට chat එකක් ඇතුළටත් ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මේ විදිහට chat එකක් ඇතුළට යනවා. ඉතින් මෙතන තියෙනවා boom text එක ටිකක් ගොඩක් දේවල් add කරලා boom text එකක් තියෙන්නේ මෙතන. සාමාන්‍ය boom text එකට අමතරව තව boom text එකක් තියෙනවා. ඉතින් මෙතන පේනවා ඇති. additional features ටිකක් මෙතන මේක add කරලා තියෙනවා. මෙතන එකින් එක මේ විදිහට try කරලා බලන්න. යටම තියෙනවා normal boom text එකත් add කරලා. හරි. ඊට පස්සේ poll create poll කියන එකෙන් ඔයාලට poll එකක් දාගන්න පුළුවන්. ඉතින් මේකත් කිසි crash යන්නේ
සම්පූර්ණයෙන් වැඩ. ඉතින් audio voice converter එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මම එකක් audio විදියට යවලා පෙන්නන්නම්. ඊට පස්සේ voice note එකක් විදියටත් මම ඒක දැන් යවලා පෙන්නන්නම්. කිසි අවුලක් නැතුව මෙන්න මේ විදියට send වෙනවා. ඉතින් ඔන්න ඔක තමයි මේ mod එකේ විස්තරය. ඉතින් මේ mod එක හැදුවේ data hackers කවිෂ්ක මල්ලි. ඉතින් එයාගේ channel එක subscribe කරලා එයාගේ channel එකෙන් තමයි ඔයාලට mod එක ගන්න තියෙන්නේ. description එකේ තියෙනවා link එක. එහෙනම් ගිහලා නම් goodbye හැමෝටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.